අද ඔයාලට කියලා දෙන්න ආවේ සිඟිටි දියණියකට අපි කොහොමද පුංචි පෑන්ටියක් කපා ගන්න කියලා. මේ විදිහට රෙදි කොටසක් අරගෙන හතරට නවලා තියාගන්න. මේ විදිහට හතරට නවලා තියාගත්තු රෙදි කොටස අඟල් 12ක් උසයි. ඒ වගේම පළල අඟල් 7මාරක් ගන්න. මේ විදිහට ගත්තු රෙදි කොටසේ නැම්මේ සිට ඇතුල් පැත්තට අඟල් 3ක් ලකුණු කරන්න. ඉන රේඛාවේ සිට පහළට අඟල් 6මාරක් ලකුණු කරන්න. දැන් මේ ලක්ෂ දෙක යා කරලා මේ විදිහට කර්ව් හැඩයක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි දැන් මේ රේඛාවෙන් අපි ඇඳගත්තු රේඛාව වලින් මේ විදිහට කපා ගන්නවා. අපි ඊට පස්සේ මේ විදිහට දිග ඇරලා තියලා ඉදිරිපසින් අපිට තව අඟල් කාලක් කකුල ඇතුළට යන විදිහට මේ වගේ කපා ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් දෙපැත්තෙන් අංශ මෝට්ටුව ගහලා කකුල වටේට රේන්ද අල්ලලා ඉලාස්ටික් කරලා කකුල වටේ ඉලාස්ටික් කරලා ලස්සනට මේ වගේ පෑන්ටියක් මහගන්න.